හලෝ ළමයි, වෙල්කම් ටු මයි YouTube channel. අද යම්ද මාත් එක්ක වෙසක් බලන්න. අද මම වෙසක් බලන්න යන්නේ අපේ ගෙදර අයත් එක්ක. මේ ඉන්නේ අම්මයි නංගි අයියයි. මේ තියෙන්නේ අපේ ගම. ලස්සනයි නේද? Oh my god! අපේ කුඹරක් තියෙන්නේ එහා පැත්තේ. මං දවසක කුඹර වැඩ කරන එකත් vlog එකකින් අරන් එන්නම්කෝ. අද ඉතින් අපි යන්නේ වෙසක් බලන්නනේ. ඉස්සරහට හම්බෙන ලස්සන කූඩු, තොරන්, වෙසක් කලාප, ඒ හැමදේම මං ඉස්සරහ වීඩියෝ එකේ දාලා තියෙන්නේ. හරිද? ඉවර වෙනකම් බලන්න. මම වාහනේ ගියපු නිසා මට කූඩු ඔක්කොම ලස්සනට නම් ගන්න බැරි වුණා. මේ තියෙන්නේ අපි ඉමදුව පැත්තෙන් යද්දී අජන්ත රෙස්ටුරන්ට් එක ළඟදී හම්බුණු බත් දන්සල. අපි ඒකේ නැවැත්තුවේ නෑ. අපිත් කිරිකෝපි දන්සලක් දෙන්න යන නිසා එතෙන්ට යන්න පරක්කු වෙනවනේ. මේ ඉන්නේ අපේ ගමනට එකතු වෙන තවත් දෙන්නේ. අපි ඔක්කොම දැන් මේ යන්නේ යක්කල මුල්ලට. ඒ යන අතරමැද මේ හම්බුණු නූඩල්ස් දන්සලක්. මේ තව දන්සලක්. මේක බත් දන්සලක්. මේ දැන් අපි යන පැත්ත හරිම ලස්සන පැත්තක්. බලන්නකෝ ඔයාලත් කොච්චර ලස්සනයිද කියලා. මේ පැත්ත ඉතින් වැඩි හරියක් තියෙන්නේ වංගු තමයි. ඔන්න ඉතින් ඇවිත් යක්කල මුල්ලට ආවා. මේ තියෙන්නේ යක්කල මුල්ල බස් ස්ටෑන්ඩ් එක. මෙතනින් ඉස්සරහට ගිහින් තමයි අපිට දන්සල් දෙන තැනට යන්න තිබ්බේ. මේ ඔයාලා දැක්කේ යක්කල මුල්ල ටවුන් එක. මෙතනින් ටිකක් ඉස්සරහ තමයි අපි දන්සල දුන්නේ. මේ තියෙන්නේ එයාලා හදපු කෝඩ. මේ ඉන්නේ ඉතින් එයාලගේ බව් බබා. මෙයාගේ නම ෂේන්. මෙයාගේ වර්ග ගැන ඉතින් කියන්න දෙයක් නෑනේ. මෙයා ඔහොම අහිංසකයා වගේ හිටියට හරිම සැර බව්වේ. මෙයා ඒ ගෙදර විකම නැති කෙනෙක් නැති තරම්. ඒ තරමට සැරයි. මේ ඉතින් දැන් අපි දන්සල් දෙන එක පැත්තකින් තියලා මෙයාත් එක්ක චුට්ටක් කතා කරා. ඔය ඉන්නේ ඉතින් නිකන් අහිංසකයා වගේ. ඔය පේන්නේ ඉතින් යාගේ කෙඳිරිය. මේ ඉන්නේ ඉතින් ජෙනී බබා. මෙයාව මේට අලුතෙන් තමයි ගෙනල්ලා තියෙන්නේ. මෙයාත් ඔහොම අහිංසකයා වගේ හිටියට පොඩ්ඩක් අවසල බලන්න ඕන කටේ සැර. මේ ඉන්නේ තවත් සමාජිකයෝ 3 දෙනෙක්. ඔතන 3 දෙනෙක් ඉන්නවා. තව එකෙක් අපේ නංගි යතේ ඉන්නේ. මෙයාලගේ කටේ සද්දේ. බලන්නකො මෙයාලගේ සද්දේ ඉතින්. බලන්නකෝ යාළගේ ලස්සන පොඩිම ලස්සනයි කියුට් අනේ. අපි ඉතින් යාළවත් පොඩ්ඩක් අරගෙන සෙල්ලම් කර හිටියා. උන් මෙයා දැන් උඩට එන්න අරගෙන ඔතනින් යටෙනවා. අපි ඉතින් ඊට පස්සේ පරිස්සමින් මෙයාලව ඇතුලෙන් තියලා දවල්ට කාලා දන්සල පැත්තට ගියා. ඔය තියෙන්නේ තව ගාපු ෆොටෝස් ටිකක්. මං ඒ ටිකත් වීඩියෝ එකට එකතු කළා. අපි දුන්නේ කිරිකෝපි දන්සලක්. මෙතනට කට්ටිය ගොඩක් ආවා. මට ඉතින් හැමතිස්සෙම වීඩියෝ කරන්න බැරි වුණා මෙතන වැඩ කරපු නිසා.
ගහපු ෆොටෝස් ටිකක් තමයි මං ඔය දැම්මේ. ඒ ටිකත් බලන්නකෝ. දන්සල නම් තාම ඉවර නෑ. ඒත් දුකින් වුණත් අපිට යන්න වුණා. අපිට පන්සලට යන්න තිබ්බනේ. ඔන්න ඉතින් දන්සල දීලා අපි ආවා. ඔය යන්න අතරමඟදී තව දන්සලක් තිබ්බා. දැන් ඉතින් හොඳටම හවස් වෙලා. ඔය පේනවනේ ඉතින්. ඔන්න ඉතින් ගෙදරට එද්දි හරියටම වෙලාව 6:32යි. ඊට පස්සේ ඉතින් අපේ ගෙදර ලයිට් දාලා බැලුවා. ලස්සනයි නේද? ඔය කූඩු හැදුවේ මායි නංගි අම්මයි එකතු වෙලා. ඔය අම්මත් බලාගෙන ඉන්නේ. ඔය එහා පැත්තේ ඉන්නේ අපේ අයියලා ගෙදර. මං ඉස්සරහට පෙන්නන්නම්කෝ අපේ ගෙවල් පැත්තේ අයත් කොහොමද වෙසක් එකට ගෙවල් ලස්සනට සරසලා තියෙන්නේ කියලා. ඔන්න ඉතින් අපි ගොඩ වෙලාවක් ගෙදර හිටියේ නෑනේ. මෙයත් හිටියේ මෙයාගේ කූඩුවේ. දැන් අපි ආවම හරිම සතුට එයාට. ෂුට්ටක් සෙල්ලම් කරන්න එළියටත් දැම්මා. ඔය එන්නේ අනිත් එක්කෙනා. එයාට නම් දැන් සෙල්ලම් කරන්න බෑ. එයා ගොඩාක් වයසයි. එයාත් ඉතින් ළඟට ඇවිත් බලනවා. මේ තියෙන්නේ අපේ ගෙවල් පැතිවල වෙසක් කූඩු එල්ලලා තියෙන විදිය. ඊට පස්සේ අපි තාත්තා ආවට පස්සේ ආයෙත් ගියා වෙසක් බලන්න. මේ තියෙන්නේ ආංගම ටවුන් එක. අපි දැන් මේ යන්නේ මාතර පැත්තට. උදෙත් ඉතින් අපි දන්සලක් දෙන්න ගියපු නිසා දන්සල් වඳින්න බැරි වුණානේ. ඔන්න ඉතින් අපිට අයිස්ක්‍රීම් දන්සලක් හම්බුණා. ඒකේ පොලිමේ ඉඳලා අයිස්ක්‍රීම් ගත්තා. දැන් මේ ආයෙත් මාතර පැත්තට යන ගමන්. මේ වැලිගම හරියේ. මෙතන ලස්සන තොරණක් තියෙනවා. බලන්නකෝ ඒ තොරණ ලස්සන. ආයෙත් ගමනි. මේ හරියේදී තමයි අපිට වෙසක් කලාපයක් හම්බුනේ. මේ දිගටම දන්සල් දෙපා. ඒත් අපි එකකවත් නතර කරේ නෑ සෑහෙන පොලිම දිග නිසා. මෙතෙන්දී අපිට පාන් දන්සලක් හම්බුණා. පාන් දන්සලේ ඉන්න ගමන් කමලිකමට ෆොටෝ එකකුත් ගත්තා. ඔන්න ඉතින් පාන් දන්සලත් අරගෙන අපි ආපහු එන්න ආවා. ඒ අතරමඟදී හම්බුණු වෙසක් කූඩු තමයි මං අර ඉස්සෙල්ලා පෙන්නුවේ. ඔන්න ඉතින් ගෙදරින්දී 1:18 වෙලාව. මේ වගේ වීඩියෝස් බලන්න මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අතට ගිහින් එන්නම්.